ඊට පස්සේ දැන් කොලාස් කරගෙන එළියට වයින්කොට බීච් එකට යන්න. මේ දැන් හිතන දැන් ට්‍රිප් එකක් ආවා. මම සර්ච් කරලානේ මේක හොයාගත්තේ. අපි මේ දැන් හිතන දැන් ට්‍රිප් එකක් ආවා. යනවා කල්පිටි. ඔයාගේ ෆස්ට් ටයිම්ද? අපි දෙන්නගේ ෆස්ට් ටයිම් කල්පිටි යන. ඔයාගේ ෆස්ට් ටයිම් නේ? අපි දෙන්නාගේ ෆස්ට් ටයිම් කල්පිටි යන අපි යන් බලමු කොහොමද කියලා. අපි අතන අනුරාධපුර යන්න ආවේ. මගදී හිතුණා කල්පිටි යන්න. දැන් එතනත් කව කරගෙන යන අපි ගිහිල්ලා නැහැනේ කවදාවත් කියලා. මේ අපි යන් ලස්සනයි මේ පැත්ත. අපි දැන් අතර මේ කල්පිටියට තව ටිකක් දුරයි. ලේවායක් ගාව තමයි ඉන්නේ රයිගම් එකේ ලුණු ලේවාය. ලස්සනයි. ඉතින් අතර මේක අපිටත් මතක සටහනක් විදියට පෙන්වන්න තමයි අතර මේ වීඩියෝ එක මතක් වුණේ. ටක් ගාලා අපි මේ වීඩියෝ කරමු කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේ පැත්තේ ලස්සන කියලා. කිව්වත් වගේ ඇත්තටම මේ තමයි කල්පිටිය කියන ඒරියා එකටත් අපි ගියපු ෆස්ට් ටයිම්. ඉතින් ඇත්තටම මේ වගේ යනකොට හිතනවා ලංකාවේ පුංචි රටක් වුණාට බලන්න කොච්චර වෙනස් දේවල් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්ද කියලා මේ පුංචි රට ඇතුලේ කොච්චර ඒරියාස් ප්‍රමාණයක් එක එක විදියට ක්ලයිමේට් එක වුණත් තියෙන දේවල් ඒ පරිසරය මේ හැම දෙයක්ම මාර්ම වෙනස් දේවල් අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මේ රට ඇතුලේම කියලා හිතනවා මෙහෙම යනකොට. බලන්නකො මේ පාර දෙපැත්ත වුණත් මට නම් මාරම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ගිහින් තියෙනවා නම් කල්පිටියේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න. ගිහින් නැති අය මේ බලන්න කොහොමද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්වන දේවල්. හදිසි ගමනක් නිසා ඉතින් අපිට accommodations නැහැ. අපි දැන් තමයි හොයාගත්තේ නිකන් මැප් එකකින් Google එකකින් සර්ච් කරලා හොටෙල් එකක් හම්බ වුණා. අපි පෙන්නපු මේන් රෝඩ් එක යන්න නැතුව අපිට නිකන් එක්ස්ප්ලෝර් කරන්න ඕන නිසා අපි බීච් එකක් හොයාගෙන ගියා. පාර ගන්න දෙයක් නැහැ. එතනට යන්න තියෙන්නේ. මේ තියන්නේ අපි යන පාර. අපි ඉතින් අන්තිමට නවතින තැනක් හොයාගත්තා කොහොම හරි. කිසිම ප්ලෑන් එකක් නැතුව ආපු නිසා අපිට නවතින තැනක් අපි ප්ලෑන් කරලා තිබුණේ නැහැ. ඉතින් අපි කොහොම හරි හොයාගත්තා. බීච් එක ළඟින්ම හොයාගත්ත එක වැදගත් කව. බීච් එක ඔන්න වෙන්න කියන්නේ මීටර් 100ක් වගේ මීටර් 50ක් වගේ නේ. ඔව්. ලොකු ෆැසිලිටිස් නැති වුණාට මම හිතන්නේ මේක අද රෑ ඉන්න හොඳටම ඇති කියලා හිතනවා. ඔව් හොඳටම ඇති. අනිත් එක එළිය ලස්සනයි. උදේට පෙන්නන්නම් දැන් ගොඩක් කරවල වැටලා තියෙන්නේ. මෙහෙට 6 හවස 6 වෙනකොට කරවලයි නේද? මේ හවස 6 වෙනකොට හොඳටම කරවල අපි හිතන් ආවේ අද දැන් හවසත් අපි බීච් එකට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා එහෙම වෙනවා කියලා. මුකුත් කරන්න හම්බුන්නේ නැහැ. මාර කරවලයි දැන් තාම 7 වගේ වෙලා ඇත්තේ. ඒත් මාරම කරවලයි දැන් මේ වෙනකොට. ඒකන්ද අපි හෙට උදේට බලමු කොහොමද කියලා. ඉතින් මේ තමයි අපේ රූම් ටුවර් එක. මේ විදියට පොඩි ඩ්‍රෙසින් ටේබල් එකක් තියෙනවා. ඔයගලන්ට බඩු තියාගන්න පුළුවන් විදිහේ පොඩි ටේබල් එකක්. ඊට පස්සේ ඇඳට නෙට් එකක් දාලා තියෙනවා. මෙහි හරියට මදුරුවෝ ඉන්නවා කියලා කිව්වා. ඇත්තටම මදුරුවෝ ඉන්නවා. එළියට බහින්න බැරි තරමට මදුරුවෝ. අපි ඉන්න තැනත් හරියම ලස්සන තැනක්. ඔයගලන්ට අපි උදේට පෙන්නන්නම්. Hi, good morning. අපි ආව ගමන් මේ අපි ඇත්තටම නැගිටින්න පරක් වුණා. වයි ඇත්තටම නැගිට ගමම බීච් එකට යනවා කියලා හිටියේ. ඇහැරෙනකොට 7 විතර. 7යි. ඊට පස්සේ දැන් කොලාස් කරගෙන එළියට වයින්කොට ටී එක අරන් ආවා. ඉතින් දැන් ඒකත් බීලා වොන්න යනවා කියලා. දැන් මේ ඉන්න අයියන අවුව වැටිලා හොඳටමනේ. හොඳටම නෙමෙයි ඉතින්. සාමාන්‍යයෙන් වැටිලා. තාම මේ වුණාට. මේ ෂෝක් අපි ඉන්න තැනත් නේද? එකම දේ මෙහි ගොඩක් මදුරුවෝ ඉන්නවා. ඔව් මදුරුවෝ නම් මාරු විදියට ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් හොටෙල්ස් වල මේ අපි කියන්නේ අපි දැන් සර්ච් කරලානේ මේක හොයාගත්තේ. ඒ හොයාගන්නකොට අපි දැක්කා මේ ගොඩාක් හොටෙල්ස් වල අර පික්චර්ස් වල දාලා මොනවාද මේ net mosquito net දාලා තමයි තිබුණේ රූම්ස් ගොඩක. හිතේ තමයි. අනිත් එක ඒකයි ගොඩක් රූම්ස් මේ AC නැහැ හොයාගන්නනේ. AC අඩුයි ගොඩක්. AC rooms ගොඩක් සාමාන්‍ය average 10,000 වගේ තමයි යන්නේ. ඉතින් මං කියන්නේ 3 star 4 star නෙමේ සාමාන්‍ය මේ guest house වල. ඉතින් මේ දවස්වල නම් off season නිසා ගොඩක් ගාන අඩුයි.
හැබැයි මේ දවස් ටික හොඳයි කියලා කිව්වා මේ වේල්ස් වොචින් යනවනම් වේල්ස් වොචින් ඩොල්ෆින් වොචින් ඒ ටිකට යනවනම් බලමුනේ අපිට වෙලාවක් නැති වෙයි මං හිතන්නේ. මේ තියෙන හොටෙල් එක දැන් අපි මේ බීච් එක ගාව ඉඳලා තමයි යන්නේ. ඔයගලන්ට පේන ඇති බීච් එක ගාව ඉඳන් කොච්චර ළඟද කියලා හොටෙල් එක. unfortunately හොටෙල් එකේ නමක්වත් ඔයගලන්ට කියන්න විදිහක් නැහැ. මොකද ඒගලන් ඔක්කොම රිෆර්බිෂ් කරනවා කියලා තමයි කිව්වේ. නමේ ඉඳලාම ඔක්කොම ඒගලන් වෙනස් කරනවලු මේ දවස්වල. ඉතින් ඒ නිසා ඔයගලන්ට විස්තරයක් මොකද දෙන්න විදිහක් නැහැ. බීච් එකට කොමාරි කෙලින්ම තමයි තියෙන්නේ. හොටෙල් එකේ වයිබ් එක නියමයි. මෙතන මාර වෙනස් නිකන් අනේ මට හිතෙනවා නිකන් කල්පිටිය ඒ ඒරියා එකේ තියෙන ඒ දේවල් ඔයගලන්ට මෙතනින් ගන්න පුළුවන් කියලා. හරිම නිදහසේ ඔයාලට ඉන්න පුළුවන්. එතන රූම් එක උනත් මට නම් සැටිස්. මොකද අපි ඉතින් ගොඩ දවස් මෙතනට වෙලා ඉන්නේ නෑ නේද? එක දවසකටනේ. ඒ වගේම ඔයගලන්ට ළඟපාතින් කෑම එහෙම ගන්න කඩවල් දෙක තුනකුත් තියෙනවා. අපි බලාගෙන ආවා මේ පාරවල් වලත් ගොඩක් වෙලාවට එහෙම ලොකු ෂොප්ස් අර රෙස්ටොරන්ට්ස් වගේ දේවල් නැහැ. අපි ඩිනර් ගත්තෙත් නිකන් ගෙදරක් තමයි. ගෙදර තමයි නිකන් ඒගොල්ලන් රෙස්ටොරන්ට් එකක් වගේ පොඩියට කරන්නේ. ඉතින් මෙතන හරිම නිදහසේ ඔයාලට ඉන්න පුළුවන්. මේ වගේ රූම්ස් තියෙනවා. ලොකු රූම්ස් තියෙනවා, පොඩි ඒවාත් තියෙනවා. අපි නෝමල් රූම් එක ගත්තේ අපිට AC ඕන නිසා. නැත්තම් හරියට මදුරුවෝ එතන AC නැතුව ඔයගලන්ට ඉන්න චුට්ටක් අමාරු වෙයි කියලා මට හිතෙනවා. ඔයගලන් ගිහින් බලන්න. මම නම් හරිම ආසාවෙන් තමයි මේ කල්පිටිය ගමන ගියේ. මෙතන හිටියේ එන්ජොයි කරේ. මොකද හරිම වෙනස්. මං හරි ආසයි මේ වගේ අලුත් එක්ස්පීරියන්සස් ගන්න, අලුත් තැන් වලට යන්න. Dance? Ami enak. Enak.
ගලන්ට වේල්ස් වචින් එහෙම කරන්න පුළුවන්. අපි හරි විස්තරයක් නම් ඒ ගැන දන්නේ නැහැ. මොකද අපිට යන්න හම්බුනේ නැති නිසා, ටයිම් මදි නිසා. අපි යන්නයි හදන්නේ. ඔන්න දැන් යන්න හදන්නේ අනුරාධපුරේට. අපි මුලින්ම යන්න ආපු ගමනට. එහෙනම් එහෙනම් අපි චෙක් අවුට් වෙන්න යන්නේ. අපි හිතනවා ඔයාලා අපේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙමු.